සියලු දිනාටම සුබ දවසක් වේවා. අද අපි PLC එකක retentive memory පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්නයි හදන්නේ. ඉතින් retentive memory කියන එක ඔයාලට තේරෙන්නේ නැති හින්දා මුලින්ම මම මේ විදිහට PLC එක වයරින් කරලා බටන් දෙකක් දාගෙන ඉන්ඩිකේටර් ලැම්ප් එකක් දාගත්තා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඇත්තටම මෙතන DOL සර්කිට් එකක් තමයි තියෙන්නේ. on කරන්න පුළුවන් සහ off කරන්න පුළුවන්. නමුත් අපි දැන් මේක power off කරලා බලමු. power off කරපුවාම කෙලින්ම මේ බල්බ් එක නිවෙනවලා දැක්කා. ඊට පස්සේ අපි නැවතත් power on කරමු PLC එකේ. නැවතත් power up වෙනවා PLC එක. නමුත් මේ අවස්ථාවේදී මේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. මොකද PLC එක power cut off වුණාට පස්සේ මේ බල්බ් එක නැවත දැල් වෙන්නේ නැහැ. නැවත දැල් වෙන්න නම් අපි නැවතත් start push button එක ඔබන්න ඕනේ. ඉතින් මේ ගැටලුවට විසඳුමක් විදිහට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ක්‍රම දෙකකට මේ ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා. අපිට යම් යම් අවස්ථාවලදී අවශ්‍ය වෙනවා. power cut off වෙච්චාම මේ වගේ output එකක් දිගටම තියාගන්න. ඒක අපිට පුළුවන් backup power එකක් ලබාගෙන බොහෝ දුරට බොහෝ දෙනෙක් කරන්නේ UPS එකක් වගේ ඒවා භාවිතා කරලා backup power එකකින් මේ PLC එකේ power down වෙන්නේ නැතුව තියාගෙන කරගෙන යන එක. ඉතින් ඒ විදිහට නැතුව මම මේ PLC එක ඇතුලේ තියෙන retentive memory භාවිතා කරලා පෙන්වන්නම් කොහොමද අද ක්‍රම දෙකකට මේ බල්බ් එක නැවතත් දැල් වෙන්න හදාගන්නේ කියලා. හරි, එහෙමනම් අපි යමු ඉක්මනින්ම අද වීඩියෝ එකට. channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මෙතනදී දැන් ඔයාලට දකින්න හම්බෙන්නේ මම අර පාවිච්චි කරපු DOL සර්කිට් එක. ඉතින් මේක විදුලිය විසන්දි වෙලා නැවත බැඳිච්චාම මේ අවුට්පුට් එක වැඩ කරන්නේ නැති එක තමයි මෙතනදී වෙන්නේ. ඉතින් අපි බලමු මේක අපි කොහොමද දැන් ෆික්ස් කරගන්නේ කියලා. අපි බලමු පළවෙනි ඔප්ෂන් එක. ඉතින් මම මේ සර්කිට් එක මේ විදිහට මෙතනින් අයින් කරගන්නවා අවශ්‍ය දේවල්. මුලින්ම අපි ගමු set reset කියන ෆන්ක්ෂන් එක. ඉතින් මේ set reset කියන ෆන්ක්ෂන් එක අරගෙන අපිට මෙතන තියෙනවා on කරන push button එක සහ ඊගාවට අපි on කරන push button එකෙන් තමයි මේ S කියන්නේ set කරනවා, R කියන්නේ reset කරනවා කියන එක. ඉතින් සරලව කිව්වොත් on කරන එක සහ off කරන එක තමයි මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි off වෙන්නත් දාගමු push button එක. off කරන push button එකේ address එක වෙන්නේ i.0.1. ඉතින් මේ විදිහට off කරන push button එක දාගත්තා. දැන් අපි දාගන්නවා මෙතනට අපි දාගන්න ඕනේ ඇඩ්‍රස් එක. set reset function එකට ඇඩ්‍රස් එකක් දාගන්න ඕනේ. ඉතින් මේකට මම ඇඩ්‍රස් එක දාගන්නම් m2.0 කියලා. ඉතින් ඔයාලට මෙතන පෙවුන tag එක කියලා වැටෙනවා. ඉතින් අපි මේක රීනේම් කරගන්න පුළුවන් මේ විදිහට. අවශ්‍යයි නම් විතරක්. ඉතින් මම මෙතනදී memory කියලා මේක මාර්ක් කරනවා මේ විදිහට. අවශ්‍ය නම් විතරයි. ඊට පස්සේ අපි දාගමු output එක. අපි output එක වෙන්නේ 0.0.0. අපිට පුළුවන් මේ විදිහට output එක දාගන්න. Q 0.0. හරි. මෙතන ඔයාලා දැක්කා LED කියලා වැටලා තියෙනවා. ඉතින් මේවා මම කලින් රීනේම් කරලා තියෙන ටැග් ඒවලටත් පුළුවන් රීනේම් කරලා අවශ්‍යයි නම් හදාගන්න. ඉතින් අපි මේ දැන් හදාගත්ත සර්කිට් එක අපි අප්ලෝඩ් කරමු PLC එකට.
සමාවෙන්න අප්ලෝඩ් නෙමේ ඩවුන්ලෝඩ් කරමු PLC එකට. ඉතින් ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ මෙතන තියෙන arrow key එකෙන් පහළට තියෙන arrow key එක එකපාරක් ප්‍රෙස් කරපුවාම අපිට පුළුවන් PLC එකට අපි මේ හදපු ladder drawing එක දාගන්න. ඉතින් මෙතන මම ලෝඩ් කරනවා PLC එකට. හරි. දැන් අපි බලමු මේ අපි හදාගත්ත සර්කිට් එක වැඩ කරනවද කියලා. ඉස්සෙල්ලාම මම මුලින්ම ඔන් කරන පුෂ් බටන් එක එකපාරක් ප්‍රෙස් කරා. ඔයාලා දැක්කා අවුට්පුට් එක දැන් ඇවිල්ලා තියෙන්නේ LED එකක් දැල් වෙනවා. ඊට පස්සේ මම ඔෆ් කරන පුෂ් බටන් එකත් ඔෆ් කරනවා. නමුත් අපි මෙහෙම හදාගත්තට මේ සර්කිට් එකත් අපි අර කලින් හදාගත්ත සර්කිට් එක වගේම කරන්ට් එක ගිහින් ආපුවාම නැවත වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකට අපි මොකද කරන්න ඕනේ? ඉතින් ඒකට අපිට පුළුවන් මෙතන තියෙනවා PLC tag කියලා. ඉතින් මේ PLC tag එකට ගිහිල්ලා ඔයාලට දකින්න හම්බ වෙනවා මෙන්න මෙතන retain කියලා ඔප්ෂන් එකක්. ඉතින් අපිට බෑ මේ retain කියන ඔප්ෂන් එකට මේ වගේ ටික් එකක් දාගන්න ඕනේ. මේක වැඩ කරන්න නම් නැවතත් කරන්ට් එක ගිහින් ආපුවාම retain memory එකක් ගන්න නම් අපි මේකට මේ පැත්තේ තියනා වගේ මෙතෙන්ට ටික් එකක් දාලා තියාගන්න ඕනේ. ඉතින් අපේ මෙමරි එක කියන්නේ අපි මේ හදාගත්ත M2.0 කියන එක. ඉතින් අපි කොහොමද බලමු ටික් එක දාගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන හරිම ලේසි වැඩක්. මෙතෙන්ට ගියා මෙතන වැටලා තියෙනවා බිඳුව කියලා එකක්. මේ බිඳුව මකලා දාලා ඔයාලට තියෙන්නේ 3 කියලා එතන ටයිප් කරලා ඕකේ කරන්න. එතකොට ඔයාලා දැක්කා මෙතෙන්ට වැටුණා ටික් එක. මෙහෙම වැටුණාට පස්සේ දැන් මේ මෙමරිය රිටර්න් වෙලා ඉවරයි. ඒ කියන්නේ පවර් කට් එකක් වෙලා ආපහු පවර් එක ආපුවාම නැවතත් වැඩ කරන විදිහට දැන් හැදිලා ඉවරයි. ඊට පස්සේ අපි නැවතත් යමු අපේ ප්‍රෝග්‍රෑමින් එක තියෙන තැනට ගිහින් මේක අපි සේව් කරලා ඉවරලා නැවතත් ඩවුන්ලෝඩ් කරමු PLC එකට. ලෝඩ් කරනවා PLC එකට. යමු මෙතනින් අපේ මොනිටරින් සිස්ටම් එකට ගිහිල්ලා දැන් on off වෙනවද කියලා බලමු එකපාරක්. බලලා ඉවරලා අපි මෙහෙමම තියෙද්දි පවර් කට් කරලා බලමු දැන් වැඩේ හරියට වෙනවද කියලා. පවර් කට් කරා නැවතත් පවර් එක ආවා. අපි දාගන්නවා මොනිටරින් එකට. ඉතින් මෙතනදී LED බල්බ් එක දැල් වෙනවා. ඔයාලට දකින්න හම්බ වෙනවා අවුට්පුට් එකක් තියෙනවා. දැන් අර කලින් වගේ විදුලිය විසන්ධි වුණා කියලා LED බල්බ් එක ආපහු නිමුන්නේ දැල්විලාමයි තියෙන්නේ. හරි. අපි පළවෙනි ඔප්ෂන් එක දැන් හරියට හදාගෙන තියෙන්නේ. ඊළඟට බලමු දෙවෙනි ඔප්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. කලින් කරා වගේම මේ පාරත් අපි ලැඩර් එක මේ විදිහට මකා ගමු. හරි. ඔන් කරන බටන් එක අපි තියාගත්තා. තියාගෙන ඉවරලා අපි මුලින්ම මෙතෙන්ට ගමු set bit එක. අරගෙන ඉවරලා අපි ඒකට දාගන්නවා. අපි අර මුලින් දාගත්ත M බිඳුවයි දශම M2.0. ඊට පස්සේ අපි දාගන්න ඕනේ නැවතත් ඕෆ් කරන බටන් එක. අපි ඇඩ්‍රස් එක වෙන්නේ i.0.1 කරන බටන් එක ඇඩ් කරගත්තා. අපිට ඕනේ මෙතනදී සෙට් කරා නැවත රීසෙට් කරන්න ඕනේ. මෙතනදී වෙන්නේ අර විදියමයි ඔන් කරනවා සහ ඕෆ් කරනවා කියන එක තමයි මේ සෙට් කරනවා සහ රීසෙට් කරනවා කියන්නේ. කොහොමද තේරෙයි කොහොමද වැඩ කරනකොට. M2.0. ඉතින් මෙතනදී විශේෂයි සෙට් කරේ M2.0 නම් අපි රීසෙට් කරන්නේ M2.0මයි. මොකද
එකම පොයින්ට් එක තමයි අපිට සෙට් කරන්න සහ රීසෙට් කරන්න ඕනේ. තව විදිහකින් කියනවා නම් ඔන් කරන්න සහ ඕෆ් කරන්න. ඉතින් දැන් අපි මෙතනදී අපේ සරල සර්කිට් එකක් හදාගත්තා. ඉතින් දැන් අපි අවුට්පුට් එකක් දාගමු මේ විදිහට. අවුට්පුට් එක අපි ගමු නැවතත් අපි දාගන්නවා ඕපන් පොයින්ට් එකක් දාගෙන අපි අවුට්පුට් එක ගන්න ඕනේ මේ සෙට් එකෙන් සහ රීසෙට් එකෙන්. ඒ කියන්නේ සෙට් එක තමයි සෙට් වෙලා හිටින්නේ අපිට ඔන් වෙලා හිටින්නේ. ඉතින් මේක අපි දාගන්නවා m2.0 දාගෙන අපේ අවුට්පුට් එක විදිහට අපි දාගන්නවා q.0 q.0. ඉතින් මේක තමයි අපි ඇත්තටම ෆිසිකලි අවුට්පුට් එක වෙන්නේ. හරි. අපි දැන් මේකත් ඩවුන්ලෝඩ් කරමු මේ විදිහට PLC එකට. හරි. බලමු දැන් ඕෆ් කරලා ඕෆ් වුණා. ඔන්න අපි ඔන් කරනවා. ඔන්න දැක්කා අවුට්පුට් එක ඔන් වෙලා තියෙන්නේ සහ ඕෆ් කරා. අපි දැන් බලමු ඇත්තටම පවර් කට් කරලා සහ නැවත පවර් ඔන් කරලා මේක රිටෙන්ටිව් වෙයිද කියලා. අපි නැවතත් පවර් එක දාන්නා PLC එකට. PLC එක පවර් අප් වෙන්න දීලා අපි යම් මොනිටර් කරන්න. ඉතින් ඔයාලට මෙතන දකින්න හම් වෙනවා තාමත් අවුට්පුට් එක දැල් වෙලාමයි තියෙන්නේ. LED එක දැල් වෙලාමයි තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් අහනවා මේ වගේ ලැඩර් ඩ්‍රෝවින් ඇඳලා පුරුදු වෙන්න PLC drive එකක් අත්‍යවශ්‍යමද කියලා. නෑ, එහෙම අත්‍යවශ්‍ය නෑ. ඔයාලට පුළුවන් ඔයාලට ලැඩර් ඩ්‍රෝවින් ඇඳලා සිමුලේට් කියලා software එකක් තියෙනවා. නමුත් ඒක මිලදී ගන්න ඕනේ. ඉතින් Siemens වල version එකට අදාළව simulation software එක ගත්තා නම් ඔයාලට simulate කරලා බලන්න පුළුවන්. ඔයාලගේ PC එක ඇතුළතදීම programming එක run කරලා ඒක සාර්ථකව වැඩ කරනවද නැද්ද කියලා. එහෙමත් නැත්නම් මේ වගේ PLC unit එකකට දාලා තමයි බලන්න වෙන්නේ. හරි, එහෙමනම් අද වීඩියෝ එක මෙතන ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔයාගේ නොදන්නා යාළුවාට දැනගන්න share කරන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. වීඩියෝ එක පිළිබඳව හෝ channel එකේ තියෙන යම් කිසි වීඩියෝ වල ගැටලු තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පල්ලෙහායින් පුළුවන් වෙලාවට උත්තර දෙන්න බොහෝ දුරට උත්සාහ කරනවා, කාර්යබහුල වුණත්. හරි, ඉක්මනින්ම එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. ගිහින් එන්නම්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.